මහා කල්ප අසංඛ්‍යය කියන්නේ සුළු කාලයක් එහෙම නෙමෙයි. මහා කල්පය කියන එකත් අති දීර්ඝ කාල පරිච්ඡේදයක්. මේ කල්පේ කියන එකත් අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. කල්පයේ කොටස් 4කට විග්‍රහ කරනවා. ආයුෂ් කල්පය, අන්තර කල්පය, අසංඛ්‍ය කල්පය සහ මහා කල්පය කියලා. මිනිස්යන්ගේ ඒ කාල පරිච්ඡේදවල තියෙන ආයුෂ් ප්‍රමාණයට කියනවා ආයුෂ් කල්පය. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී ආයුෂ් කල්පය අවුරුදු 100යි. කල්පාවශේෂ කියලා හඳුන්වන 120. නමුත් මේ ආයුෂ අඩු වැඩි වෙනවා. කාලයකට අවුරුදු 10 වර්ෂයක් ඇති වෙනවා. තා කාලයකට අවුරුදු අසංඛ්‍යය දක්වාත් ආයුෂ වැඩි වෙනවා. ඒ කාලවල ආයුෂ් ප්‍රමාණය ආයුෂ් කල්පයයි. අවුරුදු අසංඛ්‍යයේ සිට දස වර්ෂයට බැලලා සත්ත්ව විනාශයක් වෙන කාලයට කියනවා අන්තර කල්පය කියලා. ඊළඟට එවැනි අන්තර කල්ප 20ක් පිරෙනකොට ඊට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. ඊළඟට කල්ප විනාශයේ සිද්ධ වෙමින් අන්තර කල්ප 20ක කාලයක් ගත වෙනවා. ඒකට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. ඊළඟට කල්ප විනාශ වෙලා චරම දීර්ඝ කාලයක් අන්තර කල්ප 20ක තරම් දීර්ඝ කාලයක් හිස් අවකාශ වාජටාකාශව පවතිනවා. ඒත් එක අසංඛ්‍ය කල්පයක්. ඊළඟට නැවත මේ ලෝක ධාතු සකස් වෙමින් පවතිනවා. සකස් වීමට යනවා අන්තර කල්ප 20ක කාලයක්. මෙන්න මේ විදිහ අන්තර කල්ප 80ක කාල පරිච්ඡේදය තමයි මහා කල්පය කියන්නේ. එයින් මේ මිනිස්යන් දෙවියන් බ්‍රහ්මයන් වෙසෙන මේ අන්තර කල්ප 20ට කියනවා විවට්ටාඨායි අසංඛ්‍ය කල්පය කියලා. විවට්ටාඨායි ලෝකේ වෙනසෙමින් පවත්න අන්තර කල්ප 20 කාලයට කියනවා සංවට්ට අසංඛ්‍ය කල්පය කියලා. ලෝකේ විනාශ වෙලා අජටාකාශව පවත්න අන්තර කල්ප 20 තරම් කාලයට කියනවා සංවට්ටාඨායි අසංඛ්‍ය කල්පය කියලා. ඊළඟට ලෝකේ නැවත සකස් වෙමින් නිමවීමට යන අන්තර කල්ප 20ක කාලයට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය කියලා. මෙසේ මේ අන්තර කල්ප 80 අසංඛ්‍ය කල්ප 4කින් යුක්තයි. ඒ සියල්ල එකතු කරලා තමයි මහා කල්පය. මේ මහා කල්ප අසංඛ්‍යය 4ක් කියන එක සුළු කාලයක් එහෙම නෙමෙයි. අසංඛ්‍යය කියන්නේ දීර්ඝ කාල පරිච්ඡේදයක්. සංඛ්‍යා වශයෙන් ඈත අතීතයේ පටන් ගණන් පරිච්ඡේදයේ තියෙන නිමාව තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. ඒකට තියෙනවා ඉලක්කම් වශයෙන් 1.141 දුර ප්‍රමාණයක්.